අපි එකේ තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගාන තියෙනවා මේක. තුන්වෙනි ගාන තියෙන්නේ ඉන්ටිග්‍රේට් ගණන් තියෙනවා 1 1 2 3යි 4යි 1යි 5ක් තියෙනවා. ABCD එකයි ඒකේ second part එකයි ඒකේ ඒක තමයි අපි ගන්න මේක ටිකක් එකතු කරනවා නේද? එකෙන් බෙදන්නේ මේක තියාගත්තා මේකට එකතු කරා ඒකෙන් බෙදුවා නේද? එකතු කරා ඒකෙන් බෙදුවා ඊපස්සේ ඉතරේ සාමාන්‍ය විදිහටම හදාගෙන යන්න තියෙන්නේ ඒක එච්චරයි. B part එක තියෙනවා expand කරගන්න ඉස්සෙල්ලාම ex මුලේ එක්කිනාගේ වර්ගය මේ ලකුණ ලියාගත්තා දෙගුණයක් අගේ එක්කිනා මුලේ එක්කිනා 6යි 12යි x මේකයි වැඩි කරලා දෙකෙන් වැඩි කරා 3 වරක් 2 6යි දෙකෙන් වැඩි කරාම 12යි x අන්තිමට අගේ එක්කිනාගේ වර්ගය. ඕක මතකයිනේ අර අපි අර a ධන b මෙන්න ab ධන b වර්ගය මෙතන මේකත් අර වගේම දෙකෙන් ධන 4යි උත්තරය part C මේකත් අර වගේම ගානක් මේක බෙදාගෙන යන්න මේක බෙදාගෙන යන්න දෙනවා x 3යි x බෙදානවා ධන දෙකේ යට මේක වුණ අපිට මෙහෙම ලියන්න පුළුවන් මොකද ලියන්න පුළුවන් උඩ දාලා තමයි ලේසි dx එක කරයි දෙකයි
මෙතන එනවා මේ විදිහට ලියාගත්ත හැකි. මෙතන එනවා සුළු කරගත්තාම මේ ආකාරයෙන් එනවා ඔහොම. ඍණ 2 යට x මේක තමයි අන්තිම උත්තරය. අවසාන උත්තරය මේක. මේක අවසාන උත්තරය. අවසාන උත්තරය. මම මෙතන වුණ චුට්ට ආයි පැහැදිලි කරන්නම්. මෙතන ආපු විදිය මේ ටික මෙහෙම 2යි x වලට එනවා ඍණ 1ක් යට දෙනවා ඍණ 1ක්. මේ ඍණේ උඩට ගිහලා මේ සමස්ත පද්ධතිය ඍණ වෙනවා. මේ ඍණ එක මෙහෙට කියලා ඍණ වෙනවා. 2 තියාගෙන මේ x එක යට දෙනවා x කියලා. එතකොට මේ උත්තරේ එනවා. මේකේ අන්තිම උත්තරේ ඔච්චරයි. ඊළඟ ගන්න මේක තියෙන විදිහට මේ කොටස් දෙකකට කඩා ගන්න ඕන. මෙතනදී අපි උපක්‍රමශීලී නම් මෙහෙම දෙයකට ඒ කියන්නේ මේක කොටස් දෙකකට කඩා ගන්නවා. මේ ගාන හදන විදිය කියලාගෙන යන්නේ ස්ටෙප්ස් කියන් යන්නේ. මේක ඉස්සෙල්ලාම භින්න භාග වලින් වෙන පාර්ෂල් ෆ්‍රැක්ෂන්ස් වලින් මේක වින් කර ගන්නවා කොටස් දෙකකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම අරගෙන මෙහෙම එකතු කිරීම මෙහෙම x මෙහෙම ලියා ගන්නවා. ඊට පස්සේ මේක සුළු කරලා ab හොයාගෙන ඊට පස්සේ මේක අනුකලනය කරාම එතන එනවා මෙහෙම. මොනවාද? අපි දන්නවා මේ එකයට x කියන එක ගත්තොත් එහෙම අනුකලනය කරාම මේක එන්නේ log x කියලා. ඒ විදිහට මේක අනුකලනය කරාම log x ඍණ 1 මේක අනුකලනය කරාම මේ තියෙන ඒ තියාගෙන හොඳේ ඒ තියාගෙන අනුකලනය කරාම දැන් මෙතන එනවා ඒ විදිහටම දැන් හදන්න පටන් ගමු. අපි ඉස්සරහම ලියා ගන්නවා මේක වෙනම ලියා ගන්නවා. A ධන B ලියා ගන්නවා. මේකෙන් වැඩි කරනවා මේ පදයෙන් x ඍණ 1 x ඍණ 2 කියන පදේ මුළු එකම සම්පූර්ණ වැඩි කරාම මේ පැත්තේ 1 ඉතිරි වෙනවා. මේ පැත්තේ A ඒකේ ඉතිරි කොටස ගන්නවා. ධන B මෙහෙම ලියා ගන්නවා. එතකොට මේක සුළු කර ගන්නවා. සුළු කරගත්තාම එනවා ax ඍණ 2යි a ධන bx ඍණ b. මෙතන එනවා x ගත්තාම a ධන b මෙතන ඍණ 2 a මේ පැත්තේ කවුරුත් නැහැ. මෙතනින් අපිට එනවා b සමානයි ඍණ a කියලා. නැත්නම් a සමානයි ඍණ b කියලා. b වෙනුවට දාගන්න මෙයාව b වෙනුවට b වෙනුවට ඍණය දාන්න පුළුවන්. b වෙනුවට ඍණය දැම්මා. එතන ඔක්කොම එනවා ඍණ 2යි a ධන a සමාන 1යි. එතකොට මෙතන ඍණ a සමාන 1යි a සමානයි. එතකොට a සමාන ඍණ b සමානයි ධන 1 ගන්නවා. මේ විදිහට a වලට ඍණ 1යි b වලට ගාවට පස්සේ අපි භින්න භාග දෙක මේ විදිහට කැඩෙනවා.
අපිට ලියා ගන්න පුළුවන් මෙහෙම ඍණ 1 යට x ඍණ 1 ධන මේ dx 1 යට x ඍණ 2 dx කියලා. මේක එනවා ඍණ L ලඝු log 1 කියලා එනවා ලඝු x ඍණ 2 මේක ලියන්න පුළුවන් මේක 2 වෙන log හින්දා අපිට ගන්න පුළුවන්. එතකොට මේක අපි දන්නවනේ මෙහෙම තිබුණාම කවුද මෙහෙම a අපිට b බෙදීම a නේද? ඒක මේක ඍණනේ නේද? ඍණ තිබුණාම අපි බෙදීම කියලා ලියනවා නේද? ඒ විදිහට අපිට ලියන්න පුළුවන්. මෙතන තියෙන සමාන මේක ඍණ ලකුණ මෙහෙම ලියන්න පුළුවන්. x ඍණ 2 මෙහෙම මාපාංග දාලා තියෙන ලඝු නිසා ඔය ලියන්න පුළුවන්. plus c මේක එහෙම ඉස්සෙල්ලා plus c කියලා පාඩයක් එනවනේ. ඒකේ අන්තිම කොටස එකෙන් දෙවෙනි පාර්ට් එක ඒකේ ඉවලුවේට් කියලා තියෙන ගාන ඉවලුවේට් ලිමිට්ස් දීලා තියෙනවා 1 to 2 කියලා. dx කියලා. එතන ඔක අපි සාමාන්‍ය විදිහට ගත්තම අපිට තියෙනවා limit මේක 3 වෙනවා මේක 3 වෙනවා මේක උඩට යනවනේ. එතකොට දැන් මම අපි මේක එකටම ගත්තොත් එහෙම එහෙම ලියවම් මෙහෙම ලියාගමු. එතකොට මේක එකක් එකතු වුණාම මෙතන මේක මෙහෙම වෙනවානේ. මොම වෙනවානේ. හරිනේ. ඊට පස්සේ අපිට ලිමිට් තියලා තියෙන 1 2. එතකොට මේක මෙහෙම දාලා ලියා ගන්නවා මෙතන ලිමිට් 1 2 කියලා. සීමාව ඔය දෙක සීමාව දෙක තමයි එතන ආදේශ වෙන්නේ. මේකට අපර් ලිමිට් එක කියනවා මේක ලෝවර් ලිමිට් එක කියලා කියනවා. right. එතකොට උඩ සීමාව ඉස්සර ආදේශ මේක තව සුළු කරගමු. සල් සුළු කරගෙන ඉමු. එතකොට මේක ඍණ වෙනවා 1 යට x එනවා මේක පහළ යට එනවා මේක ඍණ වෙනවා මේක ඔය ලිමිට් එක ඔය විදිහට 2 1 තියෙනවා අපර් ලිමිට් එක තියෙනවම එතකොට අපර් ලිමිට් එක ඉස්සෙල්ලා දානවා මේකට ආදේශ කරනවා මේකට x වලට උඩ දැම්මට පස්සේ උඩට එනවා අපර් ලිමිට් දෙක දැම්මට පස්සේ දෙකේ තුන්වෙනි බලය යට 3 ඉන්න 1 යට 2 මේකෙන් අඩු කරනවා එකේ බලය හරි ඉවරයි. තියෙන්නේ මේක එනවා 8
යට 3 භාගය 1 අඩු කිරීම. මෙතන ඊට පස්සේ මෙතන 6 එනවා. ලීස්ට් කොමන්ට් මෙතන එනවා අඩු කිරීම 3යි. මෙතන එනවා එතකොට මේ විදිහට මෙමුක අපි 3යි 1 රින 3යි. ഇത് 13ට 6යි අඩු කිරීම රින 2යට 3යි. එතකොට මෙතන එනවා එතකොට හැම 4යි 4යි එනවා 6යි අන්තිම. එතකොට ඒ අවසන් වෙන්නේ 2024 දෙසැම්බර් NCT සිවිල් QS පේපර් එකේ තියෙන 3 වෙනි ගාන.